එකමත් එක රටක හරිම ලස්සන කැලෑවක් තිබුණා. මේ කැලේ පුංචි වටුකුරුල්ල රංචුවක් බොහොම සතුටින් ජීවත් වුණා. මේ රංචුවට හිටියා හරිම නුවණක්කාර නායකයෙක්. දවසක් මේ කැලේට නපුරු වැද්දෙක් ආවා. එයාට වටුව වගේ කෑ ගහන්න පුළුවන්. බය වෙන්න එපා ළමයිනි. වැද්දා දැල දැම්මම මම 1 2 3 කියද්දි ඔක්කොම එකපාර දැලත් උස්සගෙන පියාඹන්න ඕනේ. සමගියෙන් විතරයි අපිට බේරෙන්න පුළුවන්. අපොයි මගේ දැල මේ කුරුල්ල මාව අන්දලා ගියානේ. කෝ අදවත් ගෙනාවද? හැමදාම හිස් අතින්. ගෙදර කන්න දෙයක් නෑනේ. ඉවසන්න හාමිනේ. උන් දැන් හරි සමගී. හැබැයි කවදා හරි උන් දබර වෙනවා. එදාට මම ඔක්කොම අල්ල ගන්නවා. බලාගෙන යනවකෝ මගේ ඔළුවට පයින් ගැහුවා. මම හිතලා ගැහුවේ නෑ. අනික තමුන් මොකද මගේ පාරේ හිටියේ? නුඹ උස්සන්ට. මට බෑ. මටත් බෑ. නෑ නුඹ උස්සන්ට. මට බෑ තනියම. අයියෝ අපි අහු වුණා. හා මම කිව්වේ සමගිය නැති වුණාම ඕන කෙනෙක් පරද්දන්න ලේසි. දැක්ක නේද පුංචි යාළුවනේ? සමගිය බලය වේ. අපි රණ්ඩු වුණොත් අපි හැමෝම පරාදයි. මේ කතාව අපට හමුවන්නේ අපේ ජාතක කතා පොතේ සම්මෝධමාන ජාතකයෙන්. ලස්සනයි නම් තව ඒවා බලන්න මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකොන් එක ඔබන්න. ළමා කතා TV